කඩල පරිප්පු වලින් ඔයගොල්ලෝ මේ විදියට හදලා කාලා තියෙනවද? උදේ කෑමට, දවල් කෑමට වගේ ඔයගලන්ට ඔන්න පහසුවෙන් හදාගන්න පුළුවන්. එහෙනම් මම කියන්නම් කොහොමද හදාගන්නේ කියලා. හොඳයි. ඉස්සලාම් මම මුළු රැයක්ම මේ කඩල පරිප්පු ටික මම පෙගෙන්න තිබ්බා. මෙතන ග්‍රෑම් 200ක් මම අරගෙන තියෙනවා. හොඳයි. ඒක දැනට පැත්තකින් තියලා මම ඔයගලන්ට කියන ඉස්සලාම් මොනවද සූදානම් කරගන්න ඕනේ කියලා. ලූණු ගෙඩියක් මම මේ විදියට පොඩියට කොටුවට කපලා, ඒ වගේම සුදු ලූණුත් මම පොඩියට කොටුවට කපලා පැත්තකින් තියාගන්නවා. ඒකට මම තව කරපිංචා කොළ ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ වගේ ෆ්‍රයි පෑන් එකක් අරගෙන පොල් තෙල් මේස හැන්දක් දාලා මම මේ කපාගත්ත ලූණු, සුදු ලූණු, කරපිංචා ඔක්කොම ටිකක් තෙලේ මේ විදියට බැද ගන්න දෙනවා. ඒකට මම ලුණු කුඩු ටිකක්, කෑලි මිරිස් ටිකක්, ඒ වගේම සූදුරු ටිකක් එකතු කරගෙන මේ ටිකක් මේ විදියට බැදෙන්න දෙනවා. ඔන්න දැන් ඒක නිවෙන්න තියනවා. අර අපි පැත්තකින් තියාගත්ත කඩල පරිප්පු ටික බ්ලෙන්ඩ් කරගන්න තමයි යන්නේ. ඉතින් මම ග්‍රෑම් 200ම දාලා මේ විදියට වතුර ටිකක් කඩල පරිප්පු ටික වැහෙන ගානට දාලා ඊට පස්සේ මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. වතුර ගොඩාක් දාන්න යන්න එපා. ඊට පස්සේ මේ විදියට උක්කු ගතියකට තමයි එන්නේ. මේක මම වෙනම බෝල් එකකට දාලා ඊට පස්සේ අපි අර වෙනම බැදලා තිබ්බ ලූණු මිශ්‍රණය අපි බ්ලෙන්ඩ් කරගත්ත කඩල පරිප්පු එකට දාගන්නවා. ඊට පස්සේ මේ ටිකත් හොඳට ඔයගලන්ට තියෙන්නේ කලවම් කරගන්න. ඔන්න දැන් තමයි තියෙන්නේ අපිට හදාගන්න. මේක සාමාන්‍යයෙන් ඔයගලන්ට රෑට හදලා තියලා ෆ්‍රිජ් එකේ දාලා ඊට පස්සේ උදේට ටක් ගාලා හදාගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ටික අරගෙන මේ වගේ පෑන් එකකට දාලා හිමීට ඔයගලන්ට අර තෝස හදාගන්නවා වගේ හදාගන්න තියෙන්නේ. හරිම ලේසියි. ඉතින් වෙජිටේරියන් වීගන් අයට ඔන්න ගොඩක් හොඳයි කියලා මං හිතනවා. ඒ වගේම තමයි පිටි අනවශ්‍ය කෑම කඩ කෑම කන්න නැතුව මේ වගේ කෑමක් ඔයගලන්ට කන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් ඔයගලන්ට මේකට හොඳ කටට සැරට සම්බෝලයක් වගේ ඉතින් හදාගෙන කන්නත් පුළුවන් මේත් එක්කම. ඉතින් බලන්න මම මේ ග්‍රෑම් 200න් හදලා තියෙනවා 1 2 3 4 5ක්. පවුලේ හැමෝමත් එක්කම හදාගෙන කන්න. ඉතින් තවත් වැදගත් වෙන හෙල්ති රෙසිපීස් අරගෙන ඔයගොල්ලෝ ගාවට මං එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි මා බැලුවට. බයි.